පරිසරයට විනාඩියක්. කඩොලාන පරිසර පද්ධතිය අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ කොහොමද කියලා පරිසරයට විනාඩියක් තුලින් අද අපි කතා කරමු. කඩොලාන කියන්නේ අන්තරුදම් කලාපය තුල ගොඩබිම සහ ජලයේ එක්වන මායිම්වල ගංගා මෝය සහ කලපු ආශ්‍රිතව වඩදියට යට වී වාදියට නිරාවරණය වන බිම් ප්‍රදේශයන්හි වැඩෙන සුවිශේෂී ශාක පද්ධතියක්. ඇතැම් ශාක සහ සත්ව විශේෂවල රැකවරණයේ සපෙන නිවහනක් ලෙස කඩලාන ශාක පද්ධතිය වැදගත් වෙනවා. ලෝකයේ ඇති සියලුම කඩලාන ශාක පද්ධතිවල විශාලත්වය හෙක්ටයාර මිලියන 1.5ක් පමණ බව සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ ඇති සියලුම කඩලාන ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වෙනවා. කඩොලාන වඩා විශාල ලෙස ව්‍යාප්ත වී ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝයවල් ආශ්‍රිතවයි. ඝනව වැඩුණු කඩලාන නිරිත දිග දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරිලා තියෙනවා. කඩොලාන ශාකවල සුවිශේෂී බවට ප්‍රධානම හේතුව ඒවා වැඩෙන පරිසරයයි. සාමාන්‍යයෙන් කඩොලාන ශාක වර්ධනය වන්නේ අන්තරුදම් කලාප තුල මෝය හා කලපු ආශ්‍රිතවයි. මෙම ප්‍රදේශය විටින් විට ජලයෙන් වටවීම හේතුවෙන් මෙහි පස ආම්ලික හා මඩ සහිත වෙනවා. ඒ නිසා මෙම පරිසරයේ නොනැසී පැවතීමට සුවිශේෂී අනුවර්තන අත්‍යවශ්‍ය වන අතර එවැනි අනුවර්තන පැවතීම නිසා කඩොලාන පරිසරයේ අයිතිය කඩොලාන ශාකවලටම හිමි වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කලපු හා මෝය ආදී ස්ථාන ආශ්‍රිතව ශාක විශේෂ 23ක් පමණ දක්නට ලැබෙනවා. මහ කඩොල්, මල් කඩොල්, රතු කඩොල්, හීන් කඩොල්, කටු ඉකිලිය, ගින්පොල්, මණ්ඩා, බෑරිය ඉන් කිහිපයකි. ශාක ප්‍රජාව වගේම කඩොලාන පරිසරයේ ජීවත් වන සත්ව ප්‍රජාවද සුවිශේෂී වූ අනුවර්තන වලින් යුක්ත සෝබා දහමේ අපූර්ව නිර්මාණයන්ගෙන් එකතුවක්. විශේෂයෙන් කකුළු විශේෂ, මට්ටි විශේෂ, බෙල්ලන් විශේෂ, මත්ස්‍ය විශේෂ හා පක්ෂි විශේෂ මෙම පරිසරයේ බහුලව දක්නට ලැබෙනවා. බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ව විශේෂවල ලාබාල අවදි ගත කරන ස්ථානයක් මෙන්ම අභිජනන ස්ථානයක් ලෙසද කඩොලාන අපට දක්නට පුළුවන්. කඩොලාන පරිසරයේ සිටින සත්ව විශේෂ කිහිපයක් ලෙස මඩ කකුළුවා, තනියඬු කකුළුවා, මුහුදු කකුළුවා, මඩ පොකිරිස්සා, කිරි ඉස්සා, කඩොලාන මට්ටි, කඩොලාන කවාටි, දියහූනා, ඇලිකොකා, මුහුදු ලිහිණියන්, සිලිබිල්ලන් දක්වන්නට පුළුවන්. කුඩා සතුන්ට විලෝපිකයන්ගේ ආරක්ෂා වීම සඳහාත් සැඟවී සිටීමට වගේම ආහාර සුලභ වීම නිසාත් කඩොලාන වැදගත් වෙනවා. මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයනවා. වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ සහිත බව පහත හෙලීම මගින් පරිසර දූෂණය අවම කිරීමටද කඩොලාන දායක වෙනවා. තවද මෝය හා ඉවුරු කාදනයන් කඩොලාන නිසා අඩු වෙනවා. කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙසත් යොදා ගන්නවා. දීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම නිසා මත්ස්‍ය උගුල් ඇටවීමත්, මාළු දැල් සඳහා සායම් වර්ග සපයා ගැනීමත්, ඔරු සඳහා දැව ආදියත්, ඒ වගේම පරිභෝජනය සඳහා පැදුරු හා කූඩ විවීමටත් පන් වර්ගත් මෙම පරිසරයෙන් ලබා ගන්නවා. කඩොලාන කියන්නේ පාරිසරික හා ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසරික පද්ධතියක්. නමුත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම පරිසර පද්ධතිය විනාශ වීමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා. ශාක හා සත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන අයට කඩොලාන පරිසරයේ එලිමහන් විද්‍යාගාරයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුයකමක් මෙන්ම වගකීමක්ද වේ.